ඔයා හිතන විදිහට මානසික නිදහස කියලා කියන්නේ මොකද්ද? තමන්ට තමන් වෙලා ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි මානසික නිදහස. අපිට අපේ මානසික නිදහස නැති වෙන්න පුළුවන් අවස්ථාවන් කිහිපයක් තියෙනවා. ඒකව තමයි ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්, බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් තෝරගන්නකොට, හස්බන්ඩ් වයිෆ් කෙනෙක් තෝරගන්නකොට, ඔයාගේ ජොබ් එක තෝරගන්නකොට, ඒ වගේම ඔයාගේ පවුල හින්දාත් ඔයාගේ මානසික නිදහස නැති වෙන්න පුළුවන්. මේ ගොඩක් දේවල් ඔයාට තෝරගන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ පවුල නම් තෝරගන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී ඔයාගේ මානසික නිදහස ඔයාට නැති වෙන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාට බර්ත්ඩේ පාටි එකකට යන්න තියෙනවා කියලා. ඔයා ඉතින් ඒකට යන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි ඒකට බොයිෆ්‍රෙන්ඩ්ගෙන් හරි හස්බන්ඩ්ගෙන් හරි ඇහුවාම ඔයාට යන්න එපා, ගෙදරට වෙලා ඉන්න කියලා කියනවා නම් ඔයාට නැති වෙන්නේ ඔයාගේ මානසික නිදහස, ඔයාගේ සතුට. ඒක ඔයාගේ තෝරා ගැනීම. හැබැයි ඒ වගේම තමයි එයා යන්න එපා කියන එක ඔයා සතුටින් බාර ගන්නවා නම් ඒක ඔයාගේ සතුට. ඒක ඔයාගේ තෝරා ගැනීම. අපේ මානසික නිදහස අපිට අහිමි වෙන්නේ අපි සිදු කරන වැරදි තෝරා ගැනීම හින්දා. ඉතින් අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ අපේ මානසික නිදහස රැකගෙන කටයුතු කරන්න. ඔයා හිතන්න අද හවස වෙද්දී ඔයා මැරෙයිද කියලා ඔයා දන්නවද? මම දන්නෙත් නෑ. අද හවස් වෙනකොට මම ඉඳීද? ඉතින් අපි චූටි කාලයක් ගත කරන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ චූටි කාලේ අපි නිදහසෙන් සතුටින් ජීවත් වෙන එක නේද වෙන්න ඕනේ. අපේ මානසික නිදහස පවත්වාගෙන යන එක නේද වෙන්න ඕනේ. අවසානයේදී ඔයා හරි මම හරි මැරුණාට පස්සේ හැමෝම දුක් වෙයි. හැබැයි අපි සතුටින් ඉඳලාද? අපි සතුටින් hina වෙලා ඉන්න ඕනේ නේද? අපි අපේ ජීවිතේ විඳින්න ඕනේ නේද? ඔයා ඔයාගේ ජීවිතේ වින්දාද? ඔයාගේ මානසික නිදහස ඔයා රැකගත්තද? ඔයාට ඔයාගේ රැකියාව හරියට කරගන්න පුළුවන් වුණාද? අපිට ප්‍රශ්නයක් ආවහම අපි ඒ ප්‍රශ්නේ ඇලිලා ඉන්නවා. ඉතින් අපිට එතකොට නැති වෙන්නේ අපේ මානසික නිදහස. ඔයා දන්නවද? පිරිමි කෙනෙක්ට ප්‍රශ්න කියලා කියන්නේ ඒවා පෙට්ටිවල අහුරලා තියෙන්නේ. එයාලට එක ප්‍රශ්නට එක පෙට්ටි තියෙනවා. අම්මට වෙනම පෙට්ටියක්, වයිෆ්ට වෙනම, යාළුවන්ට එක පෙට්ටියක්, ජොබ් එකට තව පෙට්ටියක්. ඉතින් එයාලට ප්‍රශ්නයක් ආවහම එයාලා මේ එක පෙට්ටියක් තමයි අරින්නේ. එක පෙට්ටියක් ඇරියා, ඒ ප්‍රශ්න විසඳුවා, ආයේ පෙට්ටිය වැහුවා. හැබැයි ගෑනු කෙනෙක් එහෙම නැහැ. එයාගේ මේ පෙට්ටි එකිනෙකට සම්බන්ධයි. ගෙදර ප්‍රශ්නෙට ජොබ් එකේ ප්‍රශ්න සම්බන්ධයි, යාළුවෙන්ගේ ප්‍රශ්න සම්බන්ධයි. මේ එකිනෙක ඒව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ගෑනු කෙනෙක්ට ප්‍රශ්නයක් අහම එයා ගොඩක් වෙලාවට හිතනවා වැඩි. අන්න ඒක හින්දාත් අපේ මානසික නිදහස නැති වෙන්න පුළුවන්. මොන දේ වුණත් අපි hina වෙලා සතුටින් ඉන්න ඕනේ. අපි අපේ මානසික නිදහස පවත්වාගෙන යන එක තමයි අපේ සතුට කියලා කියන්නේ. ඉතින් ඔයාගේ ජීවිතේට ප්‍රශ්න එයි. හැබැයි ඒ හැම ප්‍රශ්නයකටම හොඳ විදිහට මුහුණ දෙන්න. හැම වෙලාවෙම hina වෙලා සතුටින් ඉන්න.